ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම ලංකන් ක්‍රිකට් වෙත. ඉතින් අද දිනේ සිට එනම් ජනවාරි මාස 7 වෙනිදා ඉඳන් ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. ඉතින් මෙම තරඟාවලිය 2020 තරඟාවලිය ලෙස තමයි පැවැත්වෙන්නේ. ඒ අනුව මෙම තරඟාවලිය පළමු තරඟය අද දිනේදී දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රිය 7ට පැවැත්වීමට නියමිතයි. ඒ වගේම මීළඟ තරඟය ජනවාරි මාස 9 වෙනිදා දඹුල්ල ක්‍රීඩාංගණයේම රාත්‍රී 7ට පැවැත්වෙනවා වගේම ජනවාරි මාස 11 වෙනිදා තුන්වන 2020 තරඟයන් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රිය 7ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉතින් මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවට අපට තොරතුරු වාර්තා වුණා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ එළඹෙන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 2020 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා සංචිතය නිසියාකාරව සකස් කර ගැනීමට බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම පාකිස්තානය සමගින් පැවැත්වෙන 2020 තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා නිල සංචිතය මෙලෙසයි. නායකත්වය දසුන් ශානක, පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහිස් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රවින් මැතිව්, දුස්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර සහ ඉෂාන් මාලිංගයි. මේ අතර මෙම තරඟාවලියට ධනංජය ද සිල්වාව ගෙන ඒම ගොඩක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තිබුණු පැනයක් වුණා. ඉතින් එම ප්‍රශ්නයට පිළිතුර ඊයේ දිනේදී පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නායක දසුන් චානක ලබා දුන්නා. මේ ඔහු ලබා දුන් පිළිතුරේ උපුටා ගැනීමයි. ඇත්තරම ධනංජය කියන්නේ ඉනිමත් දිගට අරගෙන යන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඔහු ටෙස්ට් වලත් එක්දින තරඟවලත් ඒක කරලා පෙන්නලා තියෙනවා. වෙලා තියෙන ධනංජය ගොඩක් බැට් කරන්න යන්නේ පීඩනය තියෙන වෙලාවට. එතකොට එයාට 6-7 ඒවා ගන්න අමාරුයි. අපි මේක එයා එක්ක කතා කරලා තියෙනවා. එයා එයාගේ ගේම් ප්ලෑන් එක වෙනස් කරගෙන තියෙනවා කියලා තමයි ආරංචිය. ඒක ගොඩක් පොසිටිව් දෙයක් මේ තරඟාවලියට එද්දී. විශේෂයෙන්ම ඕනිම වෙලාවක එයාගෙන් ඕවර් 2-3ක් අපිට ගන්නත් පුළුවන්. බෝල කෙනෙක් විදිහට. ලොකුම පොසිටිව් දේ තමයි එයාගේ බැටින් ස්ටයිල් එක වෙනස් කරගෙන තියෙන එක. ඉතින් අද දිනේදී ආරම්භ වන ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්වේවා යන ප්‍රාර්ථනාවක් කරමින් මම අදට වීඩියෝවෙන් ඔයාලගෙන් සමුගන්නවා. මෙවැනි පෑම්පෑ අලුත් වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලතිසැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන් හමු වෙමු.